විනෝදයක් පේන්නේ නැහැ. කිවි කලුවරේ යන්නේ. වෙලාව 10ට විතරයි. 10ක් පහුවෙලා. කවුරුත් නැහැ. අපි දෙන්න විතරයි. උඩ යක්කු ඉන්නවද දන්නේ නැහැ. දෙනවා කෑ ගහනවා. Welcome back to my Days with Nipsey channel. ඉතින් ඔයාලට කොහමද? හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මං හිතනවා. ට්‍රෙකින් ඔයාලා බය වුණා නේද? නෑ බය වෙන්න දෙයක් නෑ. අද vlog එක පොසොන් vlog එක. ඉතින් වීඩියෝ එක ටිකටම බලන් ඉන්න. අපි ගොඩාක් දුර ගියේ නෑ. පොඩි දුරයි ගියේ. එනකො මාත් එක පොසොන් බලන්න යන්න. අපි ගියේ 8ට විතර තමයි. ඒ වෙලාවේ දන්සල් නම් ගොඩක් හම්බුන්නේ නැහැ. අද්දි මේ වගේ ඇට කොටු සෙට් එකක් සින්දු කීකී නටනට හිටියා. මේ vlog එක ගොඩක් දුරට මිනි vlog එකක් වෙයි. එහෙනම් දැන් අපි ලස්සන පොසොන් අසිරිය බලමු. වීඩියෝ එක දිගටම බැලුවොත් ඔයාලට දිව්‍ය ලෝකේ ශ්‍රීපාද අනුරුවයි දෙකම බලා ගන්න පුළුවන්. ඒ හින්දා දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි දැන් යන්නේ ඉසිගිලි පන්සලට. එහි තමයි මම කලින් කිව්වේ ශ්‍රීපාද අනුරුවයි දිව්‍ය ලෝකෙයි හදලා තියෙන්නේ. මම හිතනවා මේක අලුත් එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා. ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. ගිහිල්ලා බලමු මොන වගේ වෙයිද කියලා. මේ vlog එකෙන් වැඩි කතා කරන්න ඕනේ නැහැ කියලා මං හිතුවා. අපි දැන් ඔන්න සිරිපාද නගින්න තමයි හදන්නේ. සිරිපාද නෙමෙයි මේක සිරිපාද අනුරුවක් විදිහට තමයි හදලා තියෙන්නේ. අපි දැන් යන්න හදන්නේ. ගිහින් බලමු. දැන් අපි මේ vlog එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ආයතන පොසොන් කලාපයක් ගැන. පොඩ්ඩක් ඉඳන් මං කොහේයි එන්න අපි යමු ඉස්සරහට මෙන්න. යමු මං එනවා. බයන උන තැනක මං එනවා. ඉස්සනවා හලෝ. ඉතින් ඔත් යන්න. බයිසින් සබි කළා. ඇත්තටම මට මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් වුණා. මොකද මම සිරිපාදේ ගිහින් නැහැ තාම. ඒ ෆීලිං එක කොහොමද කියන්න දන්නේ නැහැ ඒ හින්දා. හැබැයි මේක මාර විදිහට මට දැනුණා. මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් මට නම් හම්බ වෙච්ච. විනෝදයක් පේන්නේ නැහැ. කිවි කලුවරේ යන්නේ. වෙලාව 10ට විතරයි. 10ක් පහුවෙලා. කවුරුත් නැහැ. අපි දෙන්න විතරයි. උඩ යක්කු ඉන්නවද දන්නේ නැහැ. දෙනවා කෑ ගහනවා. දැන් අපි මේ මැද ඉන්නේ. අපිට ටිකක් හැබැයි ඇත්තටම බය හිතුණා. මොකද මාර විදියට කළුවරයි. හැබැයි ඒක පොඩි ෆනි එකක් තිබුණා හැබැයි. ඉතින් මේක හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඉසිගිලි පන්සලේ තමයි තියෙන්නේ. ඔයාලට ඉසිගිලි පන්සල ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම්. දැන් මහන්සි. අපි දැන් උඩටම යනවා. වීඩියෝ එක දිගටම බලන්න මට මහන්සි. ඕ මූණ හොදගෙන යන්න. අපි දැන් ඉන්නේ සීත ගඟුලේ. එතකොට ඉතින් ඔයාලට පන්සලට එන්න පුළුවන්. පන්සලට ඇවිල්ලා දැන් අපි කෙමෙන් ළඟම ඉරවස් සිරිපාදෙට
ඔයාට මොකද ඉතින් කියන්න තියෙන මේ එක්ස්පීරියන්ස් එක ගැන? එක්ස්පීරියන්ස් එක මගේ මූණින් වලට පේන දේ දාඩිය. තව ඇත්තටම සිරිපාදෙක කොහෙද මේ ගෑන්? මා ඇත්තටම සිරිපාද ගිහින් නෑ. ඔයාට හිතා ගන්න පුළුවන්ද ඉතින්? හිතා ගන්න පුළුවන්ද? යන්න ළඟයි බා. ඉදිකටු පහන. සිරිපාදයක්දී හම්බෙන එක එක ප්ලේසස් අපිට බෝඩ් වලින් ගහලා තිබුණා. ඉතින් ඇත්තටම මාර හොඳ එක්ස්පීරියන්ස් එකක් මේක. අපිට මේ ගමනට ගියා පැය දෙකක් විතර. අපි හිමීටන ගියේ අනික වැස්සා මඩ තිබුණා සෑහෙන්න ලිස්සනවා. ඉතින් අපි හිමීට ගල උඩටම ඔන්න දැන් මේ යනවා. ඉතින් අදට vlog එක ඉවරයි. ආයි ලස්සන vlog එකක් අරන් එනකන් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Thanks for watching all of you.